ෂේට් මේ ජොබ් එක මම ආසම ජොබ් එක. මේකට දැනටමත් 100කට වැඩිය ඇප්ලයි කරලා මේක හරියන්නේ නැහැ. ඔයත් හැමදාම ඔය වගේ කනස්සල්ලෙන්ද? ඔයා ආස කරන ජොබ් හැම එකක්ම ඔයා ඇප්ලයි කරද්දි 100ට වැඩිය එකට ඇප්ලයි කරලාද? එහෙනම් මේ තමයි ඔයාටගේ මේ වීඩියෝ එක. ඔයාට පුළුවන් පළවෙනි 10ට නැත්තම් අපි හිතමු සමහරක් වෙලාවට පළවෙනිම ඇප්ලිකේෂන් එක ඔයාගේ ඇප්ලිකේෂන් එක විදියට LinkedIn ජොබ් එකකට ඇප්ලයි කරන්න. ස්ටේ ටියුන්. ඔයාට කරන්න තියෙන ඉතාමත් සුළු දෙයක්. මුලින්ම ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එකට යන්න. ඔයා LinkedIn ප්‍රොෆයිල් එකට ගිහිල්ලා වෙනද වගේම ඔයාගේ ජොබ් ෆිල්ටර් කරගන්න. ඔයාගේ මෙතන උඩ තියෙනවා ජොබ්ස් කියලා අයිකන් එකක්. ඒ අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට යවෙනවා ඔයාගේ මේ ජොබ්ස් කියන පේජ් එකට. ඒ පේජ් එකේ ඔයාට ෆිල්ටර්ස් වල බලා ගන්න පුළුවන්. ඔයාට මෙතන ටයිප් කරන්න පුළුවන් ඔයාගේ ස්කිල් එක, ඔයා හොයන ජොබ් ටයිටල් එක. අපි හිතමු ඔයා ප්‍රොඩක්ෂන් මැනේජර් කියන ජොබ් ටයිටල් එක හොයනවා කියලා. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට කන්ට්‍රි එක දෙන්න පුළුවන්. අපි හිතමු යුනයිටඩ් ස්ටේට්ස්, එතකොට UK. ඔයාට ඕන රටක් එතන දාන්න පුළුවන්. මෙතන ෆිල්ටර්ස් වල අඩුම කාලේ තියෙන last 24 hours. හරිද? මේක තමයි මෙතන සර්ච් කරන්න දෙන අඩුම කාලේ. ඉතින් ඔයා හිතන්න පැය 24 hours කියන්නේ පැය 24 පැය 24ක් ඇතුළත බලන්න දැන් මෙතන දැන් පැය 4ක් දාපු ජොබ් එකටත් 70 දෙනෙක් ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් මේක මෙහෙම දැම්මොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක 71 වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි හිතමු ඔයාට පළවෙනි 10 ඇතුළත වගේ යන්න පුළුවන් නම් ඒක ලොකු ඇචීව්මන්ට් එකක් ඔයාට ඒ ජොබ් එකේ ඇප්ලිකේෂන් එක ෆිල්ටර් වෙන්න. ඉතින් ඒකට පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඔයාට පේනවා ඇති මේ URL bar එකේ මෙතන පොඩි වැලියු එකක් තියෙනවා R වැලියු. මේ R වැලියු එක තියෙන්නේ 86400. හරිද? මේ 86400 කියන්නේ මේ ෆිල්ටර් එකට අදාළ වැලියු එක. මෙතන අපි 24 hours දැම්මහම ඒ කියන්නේ 24 hours වලට seconds තියෙනවා තප්පර 86400ක්. එතකොට මේ ඒ seconds ගාන තමයි මෙතන මේ පෙන්වන්නේ. අපි හිතමු අපිට පැය භාගයක් ඇතුළත දාපු ඒවා එන්න ඕන නම් අපි මේක වෙනස් කරන්න තියන්නේ 1800ට. හරිද? ඔයාට ඕනේ 1800 පැය භාගයක වගේ කාලයක දේවල් ෆිල්ටර් වෙන්න නම් 1800 දාන්න තියෙන්නේ. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් පැය භාගයක මොනවද තියෙන ජොබ්ස් කියලා. හරිද? මේක සර්ච් කරාම දැන් පේනවා ඇති පැය භාගයක ඇතුළත ජොබ්ස් දාලා නැහැ. අපි නිකමට දාමු සයිබර් සිකියුරිටි කියලා. හරිද? සයිබර් සිකියුරිටි. හරි. සයිබර් සිකියුරිටි දැම්මහම ඔයාට පේනවා දැන් මෙතන මුලින්ම ඇවිල්ලා තියෙන එකක්. හරිද? මේ ක්ලික් කරමුකෝ. ඒ ක්ලික් කරාම ඔයාට පේනවා ඇති විනාඩි 28ක් ඇතුළත හරිද? විනාඩි 28ක් ඇතුළත මේ ABB කියන කම්පැනි එක මේ ජොබ් එක පෝස්ට් කරලා තියෙනවා. මෙතන ඔයාට දැන් ඔයාගේ ජොබ් එක දාලා ෆිල්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වෙන අදාළ ෆිල්ටර්ස් ගොඩක් මෙතනට ඇප්ලයි කරන්නත් පුළුවන්. කමාදදා ඔයාට අපි හිතමු සයිබර් සිකියුරිටි මැනේජර් ඒ වගේ ඔයාට කොමාදාලා වෙනම ෆිල්ටර් කරගන්නත් පුළුවන්. කොහමද ඔයාගේ ෆිල්ටර් එකට අදාළව පැය භාගයක් ඇතුළත ආපු ජොබ්ස් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාට පේනවා ඇති මේක 0 ක්ලික්ඩ්. ගැන මේකට තාම එක්කෙනෙක්වත් ඇප්ලයි කරලා නැහැ. පැය භාගයක් ඇතුළත මේ කවුරුත් දැකලත් නැහැ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරා කියන්නේ ඔයාට එක්ක පළවෙනිය වෙන්න පුළුවන් නැත්නම් පළවෙනි 10 ඇතුළත පළවෙනි 5 ඇතුළත ඔයාට එන්න පුළුවන්. මොකද මේ විනාඩියේ තව එක්කෙනෙක් දකිනවා ඇති. මේක මං හිතනවා ලොකු අවස්ථාවක් ඔයගොල්ලන්ට ඔයාගේ ඇප්ලිකේෂන් එක ස්ටෑන්ඩ් අවුට් කරන්න. ඔයා හිතන්න ඔයා මේ පළවෙනි 10 අනිවාර්යෙන් බලනවනේ. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් එක ඒ අතරතුර බැලෙන තැනට ඔයාට දාගන්න පුළුවන් මේ ඉන්ෆ්ලුවන්ස් එකෙන්.